එළවලුකම් වණකම් කොහොමද ඉතින් ඔයාලට අද අපි හදන්න යන්නේ ගම්මිරිස් රසම් එකක්. ඉතින් මේක හෙම්බිරිස්සාව කැස්ස තියෙන කාටත් වඩාත් සුදුසුයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මංගෙඩියක් අරගෙන ඒකට තේ හැඳි දෙකක් විතර ගම්මිරිස් එකතු කරගන්නවා. ඉතින් ගම්මිරිස් චුට්ටක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ටිකක් සැරට තියෙන්න ඕනේ. ගම්මිරිස් විතරයි අපි එකතු කරගන්න නිසා. ඒත් එක්කම මේකට සූදුරු තේ හැන්දකුත් එකතු කරගන්නවා. දැන් මේ දෙක හොඳට කොටා ගන්න. ඔයගලන්ට කැමති නම් මේ දෙක චුට්ටක් කබලේ බැදලා ගන්නත් පුළුවන්. මම අද බැදලා ගත්තේ නැහැ. මම මේ විදිහට මේ දෙක කොටා ගන්නවා. ගොඩාක් සිනිඳු කරන්නත් එපා. මේ විදිහට චුට්ටක් කෑලි තියෙන විදිහට ඔයගලන් කොටා ගන්න. දැන් මම මේකට සුදු ලුණු බිග් දෙකක් එකතු කරලා තලා ගන්නවා. සුදු ලුණු පොතු පිටින්ම ගන්න. පොතු අයින් කරන්න එපා. ඉතින් මේ විදිහට එකක් තලා ගන්න. දැන් අපි මේක පැත්තකින් තියාගමු. දැන් මම දෙගෙඩිය සයිස් සියඹල ටිකක් අරන් තියෙනවා. මේ විදිහට වතුර චුට්ටකට පෙඟෙන්න තියලා හොඳට මේක දිය කරගන්න. ඇට ටික ඉවත් කරගන්න. ඉතින් සියඹල වල ඇඹුල් ගතිය අනුව ඔයගොල්ලන් සියඹල එකතු කරගන්න. චුට්ටක් අඩු වැඩි වුණාට කමක් නැහැ. දැන් අපි ඇතිලියක් ලිපේ තියාගමු. තියලා මේ විදිහට තෙල් චුට්ටක් එකතු කරලා තේ ටික රත් වීගෙන එනකොට මම අබ තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඒත් එක්කම සූදුරු තේ හැඳි භාගයකුත් එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්න. මම කරපිංච චුට්ටකුත් එකතු කරගන්නවා. ඔයගලන්ට කැමති නම් මේ වෙලාවේ පියලි මිරිස් කරලක් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ තමන්ගේ සැර අනුව ඒත් එක්කම මම දැන් අපි තලාගෙන තියාගත්තු මේ මික්ස් එකත් මේකට එකතු කරගන්න. එකතු කරලා චුට්ටක් තෙලේ ටෙම්පරාදු කරගන්න. දැන් අපි මේකට අපි අර දිය කරලා තියාගත්තු සියඹල වතුර එක එකතු කරගන්නවා. දැන් මේ සියඹල වල තියෙන ඇඹුල් ගතිය අනුව අපි අවශ්‍ය විදිහට වතුර එකතු කරගන්න පුළුවන්. ඒත් එක්ක මම දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. දැන් මේක අපි ගොඩාක්ම උතුරන්න දෙන්න හොඳ නෑ. මේ විදියට පෙනෙනකොට අපි මේක ලිපෙන් ඕෆ් කරගන්න ඕන. මොකද ගොඩාක් පෙනාම මේකේ ගුණය නැති වෙලා යනවා. ඒ නිසා මේ විදියට ඔයගලන් හදලා බලන්න. හරිම රසයි, හරිම ගුණයි. ඉතින් තව රෙසිපීස් දැනගන්න ඕන නම් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. නන්රි වණක්කම්.